ඔයගලන්ට The Home Plate video channel එකේ මම ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම බීට්‍රූට් මැල්ලුමක් තමයි හදන්න යන්නේ. අපි හැමදාම හැමෝම බීට්‍රූට් උයලානේ කන්නේ. ඒ හන්ද මම ඔන්න මැල්ලුමකට තමයි හදන්නේ. මැල්ලුමක් තමයි හදන්න යන්නේ. ඉතින්ලා මම මේ බීට් එක හීනියට ගා ගන්නවා. මේක හීනියට ගා ගන්න ඕනේ. මොකද නැත්නම් අපි අර මැල්ලුම් දිනනවා වගේම මේක හීනියටම ගාලා ගන්න ඕනේ. මේක හරිම රසයි. අපි හදලා බලමු නම් කොහොමද කියලා. මේක ගොඩක් අය අදින් හදන කෑමක් තමයි. ඒ වුණාට රසයි. අද මම මේ බීට් මැල්ලුමට මේක ඇත්තටම හරිම ගුණයි. ඇඟට මම මේකට පොල් ටිකක් එකතු කරගන්නවා. ඊට අමතරව මිරිස් එකතු කරගත්තා. බීලුණු එකතු කරගත්තා. රම්ප කරපිංචි එකතු කරගත්තා. එතකොට මම මේකට ලුණු සීහෙන්දක් දානවා. දෙහියන් බුලුත් දානවා. මම පොඩ්ඩක් මේක අතින් කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේක තෙල් පොඩ්ඩක් රත් කරලා තෙල් එකට තමයි දාන්න හදන්නේ. මේ බීට් මැල්ලුම කන්න හරිම ආසයි. එච්චරටම රසයි. ඕගොල්ලොත් මේක හදන්න ලේසි, හරිම ලේසි. විනාඩි 5න් හදන්න පුළුවන්. ඕනාවට වඩා පොල් දාන්න යන්න එපා. එතකොට බීට් පේන්නේ වැඩිපුරම පේන්නේ පොල් ගතිය. ඒක හන්දා අපි පොල්ම අදිවේ වුණොත් ටෙම්පරාදුවටි බලලා ඉවර වෙලා තව පොල් පොඩ්ඩක් දාගමු. තෙල් ටිකක් දාන්න හදන්නේ. මම මෙතන මිරිස් කරල් පොඩ්ඩක් දානවා. ඒකෙන් තවත් රසයි. ඉතින් දෙන්න පොඩ්ඩක් දැම්ම හදන්නේ. මම මේකට ගම්බි ටිකක් දානවා. මට පොල් මදි ගැටියක් පේනවා. මම පොල් පොඩ්ඩකුත් තව දානවා බීට්‍රූට් මැල්ලුමට. මේක පොඩ්ඩක් මැලවෙන්න ඕනේ. ගොඩක් නෙමෙයි. මොකද ගොඩාක් හීනියට මම මේක කපලා අරගෙන තියෙන්නේ. ගොඩාක්ම මලවන්නේ මේක ටක් ගාලා මැලවෙනවා. ග්‍රේට් කරලා ටිකක්. මම මේක ග්‍රේට් කරලා ගත්තා හන්ද ඉක්මනටම මැලවෙනවා. ඇත්තටම හරිම රසයි. ලුණු රස, ඇඹුල් රස හොඳට තියෙනවා. මාත් මේ පළවෙනි වතාවට තමයි
බීට්‍රූට් මැල්ලුමක් හැදුවේ. හැමදාම බීට් උයලා තමයි කන්නේ. ඉතින් මේකේ පොඩ්ඩක් අර වතුර ගතිය යනකම් හැඳි ගාලන්න ඕනේ. ඊට පස්සේ මේක අපි ලිප ඔෆ් කරනවා. දැන් නම් මේකේ වතුර ගතිය හිඳිලා තියෙන්නේ. මේ බලන්න. ඉතින් ඕගොල්ලොත් මේ විදිහට රස බීට් මැල්ලුමක් හදලා මට කමෙන්ට් කරන්න. අනිත් අයත් එක්ක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආපහු හමු වෙමු. ඉතින් මගේ වීඩියෝ එක නැරඹුවාට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි.